මම මේ තරුණ මහත්තුරුන්ට කොහොමත් මේ කාලේ තරුණයෝ ටිකක් කියන දේ අහනවා. තරුණයෝ හොඳට බණ අහනවා මේ කාලේ. අහනවා විතරක් නෙමෙයි හරි පුදුම විදිහට හැදෙනවා පින්නතුනේ. ඒවා හරි විස්මිතයි. ඒවා හරි ආශ්චර්යජනකයි. තරුණ මහත්තුරු කියනවා හාමුදුරුවනේ අපි හිටපු හැටියට දැන් ඉන්න විදිය. කොල්ලෝ කියනවා හාමුදුරුවනේ හැමදාම ගෙදර ඉන්නේ. ඊබ්‍රදම දෙව්නුවර ධර්ම දේශනාවකට වැඩියා රජමහා විහාරේ. අම්මා කෙනෙක් මංගාවට ඇවිල්ලා අඬා කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බවත් වෙන්න කොල්ලෝ 3 දෙනාම දැන් ගෙදර ඉන්නවලු. අම්මා කියනවා ස්තෝප්පුවට යනකොට කත්නෝරු විහාරුන්ගේ හඬ ඇහෙනවලු. බලනකොට ලොකු එකක් බණ අහනවලු. අම්මා හරි සතුටින් කියන්නේ. කාමරේට යනකොට පොඩි එකයි අම්මා කියනවා වෙන මොකවත් ඕනේ නැහැ හාමුදුරුවනේ. අම්මලා තාත්තලා හරි කැමති මොකේද? අම්මා තාත්තා හරි කැමති පින්නතුනි දරුවෝ කනවා බලන්න. දරුවෝ ගොඩක් කනකොට වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? ඕක ඉතින් තේරෙන්නේ අම්මලාට තාත්තලාට විතරයි. දරුවෝ ඇඳලා කොණ්ඩ රැවුල කපලා සෙන්ට් එක ගහගෙන එළියට බහිනකොට සතුටු වෙන්නේ කවුද? ආඩම්බරයක් ඇති වෙනවා. අභිමානයක් ඇති වෙනවා. ඕක තේරෙන්නේ ඉතින් අම්මා කෙනෙක් වුණාට පස්සේ, ඕක තේරෙන්නේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ. ඒ නිසා තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න, හොඳට හම්බ කරන්න, හොඳට මහන්සි වෙන්න. ඔය සමහර තරුණයෝ ඉන්න පාන්දර 2යි 3යි ෆෝන් එක ඔබලා ඉවරනකොට ඔය ලුණු කපන වයි යකඩ වක් කරන ඔය තමයි බලන්න. තල්ලු කර කර බල ඉන්න. 10ට 11ට විතර නැගිටින්නේ මොන මුස්පේන්තුකමක්ද පින්නතුනේ. ගෙදර টয়ලට් එකට තහඩුවට රීප පටි දෙකක් ගහලා තියෙන්නේ දොරට. දඩබ්බර කොල්ලෙක් ගෙදර ඉන්න. 11ට විතර නැගිටලා අහන මෙව්ව දුවලා තියෙන්නේ කියලා කන්න. මේ තියෙන කොලුකම කොහෙද? තරුණකම. වෙනතුනේ මේ තරුණයෝ වුණාම හොඳ ජව සම්පන්න වෙන්න ඕනේ, හොඳ බල සම්පන්න වෙන්න ඕනේ. මම තරුණ මහත්තුරුන්ට කියන්නේ හොඳට හම්බ කරන්න. අපේ තියෙන මහා කැත පුරුද්දක් තමයි ඔය දරුවෝ හදලා වඩලා කසාදෙත් කවුද කරලා දෙන්න ඕනේ. ලැජ්ජ නැතුව අම්මලා කියනවා මේ දෑවැද්ද හදනවලු. අම්මලා තාත්තලා කියනවා බන්දලා දුන්නාම ඔළුව